අපි කරන්න අකමැතිම අපිට කරන්න අමාරුම ඒත් අපිට අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. සමහර විට පාඩම් කරන එක, ජොබ් එක කරන එක, ගෙදර වැඩ කරන එක වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් අපි නොකර ඉන්නේ අපිට ඒ මොහොතේදී ඇතිවෙන කම්මැලිකම නිසා වෙන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ අපිට කරන්න අමාරුම වැඩක් ලේසියෙන්ම කරන්නේ කොහොමද කියලා. මට කියන්නකෝ ඔයාලා කරන්න ආසම දේවල් මොනවද කියලා. TikTok කරන්න, බලන්න, Facebook යන්න, YouTube බලන්න, games play කරන්න. මෙන්න මේවා කරද්දී නම් එක දිගට පැය ගණන් නොකා නොබී හිටන් සමහරක් අය මේ දේවල් කරනවා. ඉතින් මං ඔබට කිව්වොතින් පැය භාගයක් එක දිගට පාඩම් කරන්න කියලා. අනේ ඒක නම් ගොඩාක් අමාරු වැඩක් නේද? ගොඩක් මහන්සි වෙලා කරන්න ඕන වැඩක්. සමහරක් අයට නම් ඉතින් ඒක හිතෙන්නෙත් නැහැ. ඒත් අපි හොඳටම දන්නවා අපි වටින දෙයක් කරොතින් දීර්ඝ කාලීනව අපේ ජීවිතයට ගොඩක් යහපත් බලපෑමක් ඇති කරනවා කියන එකත්. ඒ වුණාට ඉතින් අපි හිතන්නේ නැතිව සෝෂල් මීඩියා බලනවා. හේතුව තමයි ඉතින් අනිත් හැම දෙයකටම වඩා සෝෂල් මීඩියා ඔබට රසවත් අත්දැකීම් ගෙනල්ලා දෙනවා. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? එක ක්‍රියාකාරකමක් කරන්න ගොඩක් ලේසි. ඒක නිරායාසයෙන්ම කරනවා. එක ක්‍රියාකාරකමක් කරන්න ඇයි මෙච්චර අමාරු වෙන්නේ? පුදුම කැපකිරීමක්, පුදුම වෙහෙසක් ඒකට කරන්න වෙනවා. හැබැයි ඉතින් මේ ලෝකයේ යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට නම්, දියුණුවක් ලබපු මිනිස්සුන්ට නම් මේ දෙකම සමබරව කරන්න පුළුවන්. මේක මාර වැඩක් නේ. මොකද්ද කට්ටියකට මේ හැමදේම ලේසි වෙන්නත්, තව කට්ටියකට හැමදේම අමාරු වෙන්නත් හේතුව? ඉන්න ඒ ගැන තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ. අපිට දැන් කතා කරන්න වෙනවා නියුරෝ ට්‍රාන්ස්මීටර් එක, එහෙමත් නැත්නම් ස්නායු සම්ප්‍රේෂකය ගැන. ඒ තමයි ඩොපමින්. ඩොපමින් කියන්නේ අපේ මොළයේ සතුට උත්තේජනය කරන අණු විශේෂයක්. ඒ විතරක් නෙවෙයි, අපි දවසේ කරන කියන වැඩ කටයුතු වලට ආශාව, කැමැත්ත කියන දෙකම ඇති කරන්නේ මෙන්න මේ කියන ඩොපමින්. අපි නොදන්නව වුණාට කැමැත්ත, ආශාව කියන එක තමා අපිව වැඩක් කරවන්න අභිප්‍රේරණය කරන්නේ. ඒ තරමටම අපිට ඩොපමින් විශේෂයි, වටිනවා. මේ ඩොපමින් අපිට මොන වගේ බලපෑමක් ඇති කරනවද බලන්න එක පාරක් නියුරෝන විද්‍යාඥයෝ පර්යේෂණ වගයක් සිදු කරා. මේගොල්ලෝ මීයෝ කිහිප දෙනෙක් තෝරගෙන මේ මීයන්ගේ ඔළුවලට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කරා. ඊට පස්සේ මේ මීයෝ එක්තරා ලීවරයක් පහත දාන හැම වෙලාවකම මේ පර්යේෂකයෝ මීයන්ගේ රිවෝඩ් සිස්ටම් එක උත්තේජනය කරා. සරලවම කිව්වොත් මේ රිවෝඩ් සිස්ටම් එක උත්තේජනය කරන හැම වතාවකම මීයන්ගේ මොලෙන් ඩොපමින් නිකුත් වෙලා උන්ට සතුටක් ඇති වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ මීයෝ කණ්ඩායම නැවත නැවත පැය ගාණක්ම නොකඩවාම එක දිගටම ලීවරය පහත දමනවා. කොච්චරද කියනවනම් කෑමක්වත් නොකා නොබීම මහන්සි වෙලා හත්ති වැටෙන තරමටම ලීවරය පහත දමනවා. හැබැයි ඉතින් ඊට පස්සේ මේ විද්‍යාඥයෝ කළේ වෙනස්ම දෙයක්. රිවෝඩ් සිස්ටම් එක උත්තේජනය කරලා ඩොපමින් නිකුත් කරනවා වෙනුවට ඩොපමින් එක පාරටම බ්ලොක් කරා. ඊට පස්සේ මේ මීයන්ට කෑමක් කන්න තියා නැගිටින්නවත් අවශ්‍යතාවයක් නැහැ. උන් හරිම කම්මැලි වුණා. ලිංගික දෙයකටවත් කිසිම ආසාවක් නැති වුණා. ඉතින් බලන්නකෝ මීයන්ගේ පර්යේෂණය නම් ඔයාලට ටිකක් බර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙහෙම ගමුකෝ. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් තියෙනවනේ. කනවා, බොනවා, ඇවිදිනවා, පාඩම් කරනවා. මේ වගේ සාමාන්‍ය දේවල් මෙන්න මේ විදිහට කරනකොට අපිට සතුටක් ඇති වෙනවනේ. අන්නේ සතුට ඇති වෙන්නේ අපිට සුළු වශයෙන් ඩොපමින් ප්‍රමාණයක් නිකුත් වෙන නිසා. ඒ වගේම තමා මේ නිපදවන ඩොපමින් හරිම ස්වාභාවිකයි. ඉතින් මෙන්න මේ වගේ අඩුවෙන් කරන වැඩවලට අඩු ඩොපමින් ප්‍රමාණයක් වගේම වැඩියෙන් කරන වැඩවලට වැඩි ඩොපමින් ප්‍රමාණයක් මෙන්න මේ විදිහට නිකුත් වෙනවා. හැබැයි මොළය ඇබ්බැහිවීම් වලදී අස්වාභාවික විදිහට වැඩිපුර ඩොපමින් නිපදවනවා. උදාහරණයක් විදිහට එක දිගට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයා. මේ පුද්ගලයා දන්නවා මේ වැඩේ අහිතකරයි කියන්නත්. ඒත් වැඩිපුරම අස්වාභාවිකව මොළයේ ඩොපමින් නිෂ්පාදනය වන නිසා මොහු දිගින් දිගටම ඉල්ලන්නේ මත්ද්‍රව්‍ය පමණයි. ඒක ඇබ්බැහිවීමක්ම වෙලා. මේකෙදි මත් වෙනවා විතරක් නෙවෙයි, ඉතාමත්ම අහිතකර ඩොපමින් ප්‍රමාණයක් මොළයෙන් නිකුත් වෙනවා. ඉතින් බලන්න, දැන් මේ ජීවත් වෙන ඩිජිටල් සමාජයත් එක්ක අපි කොයිතරම් අහිතකර විදිහට ගැලුම් පිටින් ඩොපමින් ප්‍රමාණයක් ඇඟට දාගන්නවද කියලා. මොනවද මේ අස්වාභාවික ඩොපමින් නිකුත් කරවන උත්තේජක?
සමාජ මාධ්‍ය නැරඹීම, වීඩියෝ ගේම්ස් ප්ලේ කිරීම, අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීම, මත්ද්‍රව්‍ය පානය කිරීම, මෙන්න මේ වගේ දේවල් අපිට විශාල උත්තේජන සපයනවා. ඉතින් අපි දිගින් දිගටම ඒවා ඉන්න උත්සාහ කරන්නේ අන්න ඒ නිසා. ඉතින් බලන්න, ඔබත් මේ වෙද්දි අර පරීක්ෂණාගාර මීයෝ බවට ඉබේම පත් වෙලා නේද? අපි කොයි වෙලෙත් බලන් ඉන්නේ අපිට ඩොපමින් හිට් එකක් එනකම්. එහෙමත් නැත්නම් ෂණික උත්තේජනයක් එනකල්. දැන් ඔබ හිතනවා ඇති මේක ඒ තරම් දෙයක් නෙවෙයිනේ, මේක කොහොමද අහිතකර වෙන්නේ කියලා. ඇත්තට මේක අහිතකරයි. ඔයාලා දන්නවද අපේ ශරීරයේ තියෙනවා හෝමියෝස්ටෙන්සිස් කියලා ජීව විද්‍යාත්මක පද්ධතියක්, සිස්ටම් එකක්. ඒ කියන්නේ අපේ ශරීරය භෞතිකව අභ්‍යන්තරිකව වගේම රසායනිකවත් මධ්‍යස්ථව පවත්වාගෙන යන ක්‍රියාවලියක්. උදාහරණයක් විදිහට එළිය සීතල වැඩි වෙනකොට අපේ ශරීර උෂ්ණත්වයත් පහළ බසිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිව ගැහෙන්න ගන්නවා. ඒකට හේතුව තමයි අපේ ශරීර උෂ්ණත්වය වැඩි කිරීම සඳහා අපිව උණුසුම් කිරීමට. එළියේ උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ ශරීර උෂ්ණත්වයත් ඉහළ යනවා. ඒක සමතුලිත කරගන්න තමයි අපේ ශරීරයෙන් දහදිය පිට වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ ශරීරය සමතුලිතව පවත්වාගෙන යන්නේ. මම ඒ කිව්වේ එක ක්‍රමයක් ගැන විතරයි. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ටොලරන්ස්, එහෙමත් නැත්නම් ඉවසීම. උදාහරණයක් විදිහට කලාතුරකින් ඇල්කොහොල් බොන කෙනෙක් ඉක්මනින්ම මත් වෙනවා. දිනපතාම ඇල්කොහොල් බොන කෙනෙක් ලේසියකට මත් වෙන්නේ නැහැ. හේතුව තමයි එයාලට මත් වීමේදී ඉවසීම තියෙනවා. එයාලට මත් වෙන්න ගොඩක් ඇල්කොහොල් ඕනේ. ඒ එයාලා මත් ද්‍රව්‍යයට අනුවර්තනය වීම නිසා. ඉතින් මේ අනුවර්තනය නිසාම එයාලගේ ඉහළ ඩොපමින් ප්‍රමාණය ශරීරයේ සමස්ත ඩොපමින් ප්‍රමාණය විදිහට අලුතින් අරගෙන යනවා. මේ අයට ඇල්කොහොල් වලට තියෙන සංවේදීතාවය ගොඩක්ම අඩු වෙලා. ඒ දීර්ඝ කාලීනව ඇල්කොහොල් ගන්න නිසා. ඉතින් මේකත් ඉතාමත් අහිතකර තත්ත්වයක්. ඉතින් මෙහෙම අස්වාභාවික ඩොපමින් වැඩි වෙද්දී අපිට ස්වාභාවික ඩොපමින් නිකුත්වීම ඇන හිටිනවා. ඒක තමා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. මොකද අර ස්වාභාවික ඩොපමින් නිකුත් වෙන පාඩම් කරන වැඩ, ඇවිදින වැඩ, කනබොන වැඩ, මේ කිසි දෙයක් අපිට කරන්න හිතෙන්නේ නැහැ. අපිට ඒ දේවල් වලට ඇති වෙන්නේ පුදුමාකාර කම්මැලිකමක්. ඒ වගේ අයව මොටිවේට් කරන එකත් සාමාන්‍ය අයව මොටිවේට් කරන තරම් ලේසි වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි මේ පාඩම් කරන වැඩ, ගෙදර කරන වැඩ ලේසියෙන්ම කරගන්නේ? අමාරු නැතිව? හරි. මම කියන්නම්. අපි මුලින්ම කරන්න ඕනේ ඇබ්බැහිවීම් අඩු කරගන්න එක. කොහොමද ඒක කරන්නේ? සතියේ එක දවසක් මේ වැඩේට තෝරගන්න. ඔයා භාවිත කරන ෆෝන්, කම්පියුටර්ස්, එතකොට මත්ද්‍රව්‍ය, මේ හැමදේම එදා දවසට කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. අතටවත් ගන්න එපා. ලිංගික කටයුත්තක්වත් අඩුම ගානේ කරන්න පෙළඹෙන්න එපා. ඔයාට එහෙම ඉද්දි ඇතිවෙයි පුදුමාකාර කම්මැලිකමක්. අන්න ඒක තමයි පොයින්ට් එක. ඔයාට කම්මැලිකමක් එනවා කියන්නේ ඔයාගේ ශරීරයේ අහිතකර ඩොපමින් නිෂ්පාදනය නැවතිලා. ඔයා ඊට පස්සේ ස්වාභාවික ඩොපමින් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්න. භාවනා කරන්න, වතුර බොන්න, කෑම කන්න, පාඩම් කරන්න. ඔයාට අර තිබුණු කම්මැලිකම නැතිවෙයි. හේතුව තමයි ඒ දේවල් කරාම ඔයාගේ ස්වාභාවික ඩොපමින් පමණයි නිෂ්පාදනය වන්නේ. ඔයාට පුළුවන් කම්මැලි නැතුව එක දිගටම පාඩම් කරන්න. කම්මැලි නැතුව, අමාරු නැතිව ඔයාගේ ජොබ් එක කරන්න වගේම ගෙදර වැඩ ටිකත් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ඉතින් ඔයාට ඊට පස්සේ ඕනෙම නම් පුළුවන් විවේකයක් වෙලාවකදී සමාජ මාධ්‍ය පැත්තේ රවුමක් එහෙම දාලා එන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඉගෙන ගන්න අපේ පුංචි පැටවුන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් මෙතෙන් මාෂි අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. මතක ඇතිව channel එකත් subscribe කරගෙනම යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.